යමු ප්‍රශ්නාංක 4ට. right. දැන් මේ ඉනෝගනික් එක අපි වැඩි වෙලාව ගන්නෙ නෑ. ඉක්මනට සාකච්ඡා කරගෙන යන්න ඕනේ. මොකද අපි ඉනෝගනික් සෑහෙන සාකච්ඡා කරලා තියෙනවා. මැන්ගනීස් ලෝහයේ සාන්ද්‍ර නයිට්‍රික් සමග ප්‍රතික්‍රියාවෙන් ලැබුණු ඒ ද්‍රාවණය සාන්ද්‍ර නයිට්‍රික් හා PbO2 සමග රත් කළ විට දම් පැහැති B ද්‍රාවණය ලබා දෙයි. දැන් මේ බලන්න එකපාරට PbO2 හරි මේ දන්නේ නැහැ කියලා හිතුනාම ඒක මොකොත් ලියන්නේ නැතේ. මේ හැමදේම දැනගන්න ඕනේ මේ උත්තර ලියන්න. දැන් මැන්ගනස් වල දම් පාඩ ප්‍රභේදය මොකක්ද? මැන්ගනීස් ලෝහය සම්බන්ධ දම් පාඩ ප්‍රභේදය මොකක්ද? ඕනෙකින් දන්නවද මොකක්ද? පර්මැංගනේට් අයන. පර්මැංගනේට් අයනය ඇවිල්ලා. එතකොට දැන් නයිට්‍රික් අම්ලයේ එක්ක මැන්ගනීස් ලෝහය ප්‍රතික්‍රියා කරපුවාම අපිට Mn2+ හැදෙනවා කියලා ගන්න පුළුවන්. මේ Mn2+ ආපහු ආම්ලික මාධ්‍යයේදී PbO2 එක්ක ප්‍රතික්‍රියා කළා පර්මැංගනේට් හැදෙනවා. ඔක ටික. ඕක අමුතුවෙන් අපි කලින් දැනගෙන ඉන්න ඕනේ. මෙයා දම් පාඩේ කියපුවා පර්මැංගනේට් හැදුනේ කියලා තේරෙනවා. ඒක පර්මැංගනේට් හැදුනේ Mn2+ වලින්. Mn2+ තමයි සාන්ද්‍ර නයිට්‍රික් සහ ඒ කියන්නේ සාන්ද්‍ර නයිට්‍රික් තුළ මැන්ගනීස් ලෝහය දී කරපුවාම එන්නේ Mn2+ නේ. ඒකට මේකයි වෙන්නේ. PbO2 වලට මොකද්ද වෙන්නේ? එයා ඔක්සිහරණය වෙන්න ඕනේ නේ. මැන්ගනීස් ඔක්සිකරණය වෙච්ච නිසා PbO2 ඔක්සිහරණය වෙනවා. ඒතකොට ධන 4 නම් ලෙඩ් වල ඊළඟ ස්ථායි ඔක්සිකරණ අවස්ථාව වෙන්නේ ධන 2 Pb2+. ඉතින් ඔබ තුලද කරගන්න තියෙන්නේ. ඒ මහන්නේ නැහැ. ඊට පස්සේ කියනවා B ද්‍රාවණයේ සාන්ද්‍ර කේවල සමග ප්‍රතික්‍රියා කරනවා. ඊටු ටික අර ප්‍රැක්ටිකල් එක. මොකද්ද? MnO4 වලට පොටෑසියම් පර්මැංගනේට් වලට දැන් මේ පොටෑසියම් පර්මැංගනේට් නෙමෙයි මෙතන තියෙන්නේ. පර්මැංගනේට් අයනය. මේකට දාන්නේ මොනවද? සාන්ද්‍ර OH- KOH. සාන්ද්‍ර KOH දාන. ලැබෙන කොළ පාට. දැන් මේ ප්‍රැක්ටිකල් එකනේ පර්මැංගනේට් වලට සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් සාන්ද්‍ර පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳුව දැම්මම මේ කොළ පාට හැරෙනවා. මොකද්ද වෙන්නේ? මැන්ගනේට් හැදෙනවා. නේ මැන්ගනේට් හැදෙනවා. ඒතර C කියන්නේ මැන්ගනේට්. ඊට පස්සේ තනක සල්ෆියුරික් වලින් ආම්ලික කරපුවා. මේ කලින් දවසක මම කියලා තියෙනවා. තනක සල්ෆියුරික් වලින් ආම්ලික කරපුවාම මෙයා ධන 6 ස්ථායි නැහැ. මාධ්‍ය ආම්ලික කරනකොට. ඒතකොට ඒ නිසා යා ද්විධාකරණය වෙනවා. තනක සල්ෆියුරික් වලින් ආම්ලික කළ විට D දම් පැහැති. දම් පාට කියන්නේ ආයෙ පර්මැංගනේට්. ඕක ඉතින් අර P කියලා දුන්නා නම් අපි තවත් ලේසියෙන් ගන්නවා. මම එහෙම දුන්නේ නැහැ. අපි මේ වගේ කැත වැඩ කරනවා. P කියලා දුන්නේ ඉතින් දම් පාට වෙන්නේ මොකුත් නැහැ නේ. මැන්ගනීස් වල ඒක පර්මැංගනේට්ම තමයි. සා E දුඹුරු පාට අවක්ෂේපේ. දුඹුරු පාට අවක්ෂේපේ මොකක්ද කියලා අනිවාර්යෙන් දන්නවනේ මැන්ගනීස් වල MnO2 නේ. MnO. ඒතර මේක C නෙමෙයි. C වෙන්නේ මේක නේද? කොළ පාට එකනේ මේක C. මේකම තමයි එතකොට D වෙන්නේ. මේක E. ඊට පස්සේ E අවක්ෂේපයේ සාන්ද්‍ර HCl සමග ප්‍රතික්‍රියා කරපුවාම F සහ G වායුව. සාන්ද්‍ර HCl. සාන්ද්‍ර HCl එක ප්‍රතික්‍රියා කරපුවාම F ද්‍රාවණය හා G වායුව ලබා දෙයි. එතකොට F ද්‍රාවණයේ හැටියට මේක සාන්ද්‍ර HCl නිසා අපිට ලියන්න පුළුවන් MnCl4 2- ලැබෙයි කියලා. නේද? මේ සාන්ද්‍ර HCl. ඒක ඉතින් කවුරු හරි Mn2+ එහෙම නැත්නම් මෙතන 6 දාලා තියෙනවා නම් ඒක
තරමක් සාධාරණ නමුත් මේක තමයි වඩා නිවැරදි. සහ වායුව. ඒතර වායුව වෙන්නේ මොකක්ද? Cl2. ඒ කියන්නේ MnO2 සාන්ද්‍රයේ Cl එක ප්‍රතික්‍රියා කරපුවාම Mn2+ සහ Cl2 වෙනවා. ඔක්සිකරණාන් ප්‍රතික්‍රියාව. ඒතර වායුව වෙන්නේ Cl2. ඊළඟට කියනවා ඒ ද්‍රාවණය වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ලබා දෙන X ඵලය. ඒ ද්‍රාවණය කියන්නේ Mn2+ නේ. ඒතර Mn2+ වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. මොන පාටද මේ අවක්ෂේප වෙන්නේ? ඔය ඒක හරි අමාරු එක පාටක් කියන්නේ ඒක නිකන් සුදු පාටක් තියෙනවා. ලා කහ පාටකුත් තියෙනවා. පොඩි නිකන් රෝස් පාටක් වගේ එකකුත් තියෙනවා. සාමාන්‍ය පොතේ ලියන්නේ සුදු පාට එහෙම නැත්නම් කහවන් සුදු පාටක්. ලා කහ පාට සුදු ඒ වගේ පාටක් තියෙනවා. සුදු අවක්ෂේපේ කහ පෑන් කහ සුදු අවක්ෂේපය තමයි වඩා නිවැරදි කියන්නේ. කහ සුදු අවක්ෂේපය. ඒක වායු ගෝලයේ නිරාවරණය කරපුවාම මොකද වෙන්නේ? ඔක්සිකරණය වෙනවා MnO2 දක්වා. දොරටු කුඩාට අවක්ෂේපයක් වෙනවා. X කියන්නේ X කියන්නේ මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ්, Y කියන්නේ MnO2. ඊට පස්සේ ඒ ද්‍රාවණයේ බාෂ්මික H2S සමග ආපහු මේකට බාෂ්මික H2S දැම්මාම මැංගනීස් සල්ෆයිඩ් එනවා. මොකද ඒ අවක්ෂේපේ පාට රෝස් පාට කියලා කියන්නේ. ඒකේ බේජ් කලර් වගේ තමයි. නමුත් ඒක ලියන්න වෙන්නේ රෝස් පාට කියලා තමයි. ඊට පස්සේ G වායුව වැඩිපුර ඇමෝනියා සමග ප්‍රතික්‍රියාවෙන් ලබා දෙන පළමු මොනවාද? G කියන්නේ ක්ලෝරින් ඇමෝනියා වැඩිපුර ඇක්ටිවිට් වෙන්නේ ammonium chloride nitrogen, right? Ammonium chlorides are nitrogen. ඊළඟට තියෙනවා පරිනිර්මාණාත්මක කොටසක්. ඔයගලන්ගේ එක්ස්පොනේ තියෙන සමහර ප්‍රතික්‍රියා පාදක කරගෙන ඊළඟ තියෙනවා සංශුද්ධ D2O නිදර්ශකයක් මැග්නීසියම් සෝඩියම් සහ ජලය අනිකුත් පාසුකම් දීලා තියෙනවා HD හා ND3 නිදර්ශක පිළියෙල කරගන්නේ කොහොමද කියලා. HD දැන් HD පිළියෙල කරන්න එක්කෝ H+ හා D- ප්‍රතික්‍රියා කරවන්න ඕනේ නැත්නම් H- හා D+ ප්‍රතික්‍රියා කරවන්න ඕනේ. ඔය දෙකම පුළුවන්. එතකොට දැන් අපිට H- හදාගන්න පුළුවන් සෝඩියම් දීලා තියෙනවා. සෝඩියම් හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියා කළොත් සෝඩියම් හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියා කළොත් H- හදාගත්තා. හයිඩ්‍රජන් කොහමද හදාගන්නේ? සෝඩියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් හදාගන්නවා. හරිද? ඒ හයිඩ්‍රජන් ආපහු සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරලා ඒ හයිඩ්‍රජන් ආපහු සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් හයිඩ්‍රයිඩ් හදාගන්නවා. සෝඩියම් හයිඩ්‍රයිඩ් කියන්නේ H+ තමයි. H- තමයි. right? ඊට පස්සේ ඒකට ජලය දැම්මාම
ජලයෙන් D+ අරගෙන HD එනවා. හරිද? ඕකේ අනිත් පැත්ත කරන්නත් පුළුවන්. සෝඩියම් D2 එක ප්‍රතික්‍රියා කරලා D2 හදාගෙන ඒක ආපහු සෝඩියම් එක ප්‍රතික්‍රියා කරලා NaD හදාගෙන ඒකට D2 දාලා පුළුවන්. ඕකේ අනිත් පැත්තත් පුළුවන්. right? හරිද? sorry මෙතන දාන්නේ D2. D2 මෙතන දාන්නේ D2. හරි. ඊට පස්සේ ND3 කියන්නේ NH3 තමයි. හයිඩ්‍රජන් වෙනුවට තියෙන්නේ ඩියුටීරියම්. දැන් අපි දන්නවා මැග්නීසියම් නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් නයිට්‍රයිඩ් හදා ගන්න පුළුවන්. මැග්නීසියම් නයිට්‍රජන් සමග දානය කරනවා. එතකොට මැග්නීසියම් නයිට්‍රයිඩ් වලට ජලය දැම්මාම ඇමෝනියා එනවනේ. එහෙනම් D2 දැම්මාම ND3 එනවා. නේ? ජලය දැම්මාම NH3 එනවා නම් එතකොට දැන් අනිකුත් පහසුකම් දීලා තියෙන රසායනාගාර පහසුකම් රසායනාගාරය තුළ වාතය තියෙනවා. නේ? අනිකුත් පහසුකම් දීලා තියෙනවා. රසායනාගාරය තුළ වාතය තියෙනවා. මොකද කරන්නේ? මැග්නීසියම් කැල්ල වාතය දහනය කරා. හරි. දාහනය කරුවා මේක එනවා. මේ නයිට්‍රජන් කියන්නේ වාතය. වාතය දහනය කරනවා. ප්‍රශ්නේ කියලා තියෙනවා අනිකුත් පහසුකම් තියෙනවා. වාතය තියෙනවා තමයි. right. ඊට පස්සේ බලන්න ඔක C කොටස ඉක්මනට right. යූරියා තියෙනවා ඇමෝනියම් නයිට්‍රේට් සහ තවත් නිෂ්ක්‍රීය ද්‍රව්‍යයකින් සමන්විත පොහොර සාම්පලයකින් ග්‍රෑම් 4ක් වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක මිශ්‍ර කර හොඳින් නටවනවා. පිටවන වායුව සියල්ලම. දැන් මොකද මෙතනදී පිටවන වායුව දැන් යූරියා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාව දීලා තියෙනවා. මම ඒක ලියන්න යන්නේ නැහැ. ඒක ලියන්න නැතුව බෑනේ. යූරියා sodium hydroxide එක ඇමෝනියා දෙන්න. ඇමෝනියා දෙකක් දෙනවා. ඊට අමතරව ඇමෝනියම් නයිට්‍රේට් ඕනම ඇමෝනියම් ලවණයක් sodium hydroxide එකේ ඇමෝනියා එනවා. මේක අපි දැනගන්න ඕනේ. එතකොට මොනවද එන්නේ අතුරු බල sodium nitrate සහ ජලය. ඊට පස්සේ මොකද කරන්නේ මේ පිටවන ඇමෝනියා 1 ඝන ඩෙසිමීටරයක මෝල් HCl ද්‍රාවණ 60ක් තුළට යවනවා. එතකොට මේ පිටවන ඇමෝනියා HCl එක ප්‍රතික්‍රියා කරනවා ඇමෝනියම් ක්ලෝරයිඩ් එනවා. right?
මෙම HCl ද්‍රාවණය සහ ප්‍රතික්‍රියා කිරීමට සාන්ද්‍රණය 1.1 මාල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 10ක් වැය විය. ඊට පස්සේ දැන් HCl ඉතුරු වෙනවා. ඒ HCl ආපහු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. ඔය ටිකනේ සිද්ධ වෙන ප්‍රතික්‍රියා ටික වෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? තවත් ග්‍රෑම් 4ක් ඇලුමිනියම් කුඩු සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් සමග සම්පූර්ණයෙන් නටවලා ඒ පිටවන වායු සියල්ල. එතකොට මේ සිද්ධ වෙච්ච ප්‍රතික්‍රියා ටිකට අමතරව මෙන්න මේ නයිට්‍රේට් අයනය ඇලුමිනියම් සමග වාෂ්මික මාධ්‍යයේදී ප්‍රතික්‍රියා කරලා ඇලුමිනේට් සහ ඇමෝනියා ලබා දෙනවා. හරිද? එතකොට දැන් ඒ පිට වෙච්ච ඇමෝනියා 1.1 මෝල් HCl 70ක් තුලට යවනවා. 60ක් තුලටම යවුවනම් වැඩේ කොහොම ලීසි? ඒක අර දීලා තියෙන 70ක් තුලට දැම්මාම ටිකක් වැඩේ අමාරු වෙනවා කලින්ට වඩා. මොකද කලින් 60කටනේ යවන්නේ. නැත්නම් ඊට වඩා සරල කරගන්න තිබ්බා. මේමයි කරන්න තියෙන්නේ දැන්. මම ගාන හදන්නට කියලා දෙනවා විතරයි. දැන් මෙතන ඔයගලන්ට දීලා තියෙනවානේ. අපි බලමු මේ කලින් කොටසේ ආරම්භයේ දාලා තියෙනවා HCl 1000ක 1යි එකෙන් 60ක්. 1000ක 1යි එකෙන් 60ක් HCl දාලා තියෙනවා. කොච්චරක් ඉතුරු වෙලාද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගානට සමාන ප්‍රමාණයක් ඉතුරු වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චරයිද? 1000ක 1යි එකෙන් 10යි. මේ තියෙන්නේ මොකද්ද? මේ අඩු කරපුවාම එන්නේ මොකද්ද? වැය වෙච්ච HCl මවුල ගාන. ඒක සමාන වෙනවා ඇමෝනියා මවුල ගාන. පැහැදිලිද? පිට වෙච්ච ඇමෝනියා මවුල ගාන. අපි හිතමු මෙයාගේ මවුල X ප්‍රමාණයක් තිබ්බා. මෙයාගේ මවුල Y ප්‍රමාණයක් තිබ්බා. ඒතර මෙයාගේ X වලින් මෙයාගෙන් 2යි X එනවා. මෙයාගෙන් Y වලින් Y එනවා. එහෙනම් මෙයාගේ සමාන වෙන්න ඕනේ මොකේදද? 2x දාන y වලින්. හරිද? ඊට පස්සේ ඊළඟ පියවරදී ඔය විදිහටම හොයා ගන්නවා. මේ පළවෙනි පියවරේ. දෙවෙනි පියවරේදී ඔය විදිහටම හොයා ගන්නවා. දෙවෙනි පියවරේදී මොකද කරන්නේ? 1000ක 1යි එකෙන් 70යි. කොච්චරක් ඉතුරු වෙනවද? අර ප්‍රමාණයම. 1000ක 1යි එකෙන් 10යි. දැන් මේ පිට වෙච්ච සමස්ත ඇමෝනියම් මවුල ප්‍රමාණය. දැන් මේක සමාන වෙන්නේ මොකේදද? මේ ටික එහෙම වෙනවා. 2x y එහෙම වෙනවා. ඊට අමතරව මොකක්ද වෙන්නේ? මෙයාගේ y ප්‍රමාණයක් තියෙනවා. ඒ y ප්‍රමාණයම මෙතන තව y ප්‍රමාණයක් එනවා. හරිද? එතකොට ලේසියෙන්ම මේකෙන් මේක අඩු කරපුවම y එනවා. ඒ විදිහට මෙයාගේ මවුල ගන්න හොයන්න පුළුවන්. මෙයාගේ මවුල ගන්නත් හොයන්න පුළුවන්. එහෙම එවුවාම අන්තිම උත්තරය ඇමෝනියම් නයිට්‍රේට් මවුල ප්‍රමාණය වෙනවා 0.01 කියලා. එතකොට එයාගේ ස්කන්ධ ප්‍රතිශතය එනවා. එයාගේ ස්කන්ධය එනවා ග්‍රෑම් 0.8ක් කියලා. ස්කන්ධ ප්‍රතිශතය 120ක් කියලා එනවා. ඊළඟ යූරියා ප්‍රමාණය එනවා 0.02ක් කියලා. එයාගේ ස්කන්ධ ප්‍රතිශතය ගත්තාම 130ක් කියලා එනවා. ඔබට ඒක හරි කියයි. කෙනයි දෙන්නයි තුන් දෙනයි හතරයි. right හොඳයි.